පින්වතුනි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන වෙලාවක භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා අමතනවා. ඒ භික්ෂුන් වහන්සේලාත් පින්වතුන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළනවා. පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදු වුණ දෙයක්. දෙවියන්ගේත් අසුරයන්ගේත් යුද්ධයක් ඇතිවන විදිහේ රැස්වීමක් ඇති වුණා. එතකොට ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසාවේ දෙවියන් අමතනවා මේ විදිහට. පින්වත්නි, ඉතින් යුද්ධයට ගියාට පසුව දෙවියන් තුල බයක් හරි, තැති ගැනීමක් හරි, ලොමු දැහැ ගැනීමක් හරි ඇති වුණොත් අන්නේ වෙලාවට මගේ මුදුන් කොඩිය දෙස හොඳට ඇස් ඇරලා බලන්න කියනවා. මගේ මුදුන් කොඩිය දිහා හොඳින් බලනකොට ඔබ තුල කලින් යම්කිසි බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් තිබුණා නම් ඒක නැති වෙලා යාවි කියලා. ආයි කියනවා, යම් හේකින් මගේ මුදුන් කොඩිය දිහා බලන්න බැරි වුණොත් ප්‍රජාපති දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳට ඇස් ඇරලා බලන්න කියලා. ප්‍රජාපති දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බලනකොට ඔබ තුල කලින් යම්කිසි බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් තිබුණා නම් ඒක නැති වෙලා යාවි කියලා. ඊළඟට කියනවා ශක්‍ර දේවේන්ද්‍රයා, ප්‍රජාපති දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා බලන්න බැරි වුණොත් වරුණ දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳට ඇස් ඇරලා බලන්න කියනවා. වරුණ දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බලනකොට ඔබ තුල කලින් යම් කිසි බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් තිබුණා නම් ඒක නැති වෙලා යාවි කියනවා. ඒ වගේම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා, වරුණ දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා බලන්න බැරි වුණොත් ඊසාන දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳට ඇස් ඇරලා බලන්න කියනවා. ඊසාන දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බලනකොට ඔබ තුල කලින් යම්කිසි බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් තිබුණා නම් ඒක නැති වෙලා යාවි කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාළනවා, පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්ද්‍රයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බැලීමෙන් හරි, ප්‍රජාපති දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බැලීමෙන් හරි, වරුණ දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බැලීමෙන් හරි, ඊසාන දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බැලීමෙන් හරි, අර ඇති වෙන්න තිබුණ බය, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම වැනි දේවල් නැති වෙලා යන්නත් පුළුවන්, නැති නොවි යන්නත් පුළුවන් කියලා වදාළනවා. ඒකට හේතුව විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ශක්‍ර දේවේන්ද්‍රයා රාගය දුරු නොකළ කෙනෙක්, ද්වේෂය දුරු නොකළ කෙනෙක්, මෝහය දුරු නොකළ කෙනෙක්, බියවන කෙනෙක්, තැති ගන්නා කෙනෙක්, පලා යන කෙනෙක් කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මමත් ඔබට මෙහෙම කියනවා. අරණ්‍යයකට ගියාම, රුක් සෙවණකට ගියාම, පාළු තැනකට ගියාම යම් හේකින් ඔබට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් හටගත්තොත් අන්න ඒ වෙලාවට මා ගැන සිහි කරන්න කියනවා. ඒ කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන
සිහි කරන්න කියනවා. මේ විදිහට ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියන මේ ගුණයන්ගෙන් යුතුයි කියලා සිහි කරන්න කියලා වදාළනවා. භාගතුන් වහන්සේ වදාළනවා එතකොට මං ගැන සිහි කරනකොට ඔබට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් ඇති වෙන්න තියෙනවා නම් ඒක නැති වෙලා යනවා කියලා වදාළනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාළනවා ඔබට මං ගැන සිහි කරන්න බැරි වුණොත් ඒ කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න බැරි වුණොත් ධර්මයේ ගැන සිහි කරන්න කියලා වදාළනවා. භාග්‍යතුන් වහන්සේ මනාකොට වදාළ නිසා චී සද්ධර්මය ස්වාක්ඛාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායිකයි ඒ වගේම දෙවියන් මිනිසුන් විසින් තම තමන්ගේ නුවණින් අවබෝධ කළ යුතුයි කියලා සිහි කරන්න කියනවා. ධර්මයේ ගැන සිහි කරන ඔබට ඇතිවෙන්න තිබුණ යම් බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ සිහි කරගන්න බැරි වුණොත් මාර්ගඵලලාභී සංඝ පිරිස ගැන සිහි කරන්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නය යුගල වශයෙන් 4ක් වෙනවා. පුද්ගල වශයෙන් 4 දෙනෙක් වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ හැසිරෙනවා. ඒ මාර්ගයේ ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝ පිරිස දුරේ ඉඳලා ගෙනත් දෙන දානේ පුදන්න සුදුසු වෙනවා. ආගන්තුක සත්කාරයෙන් පුදන්න සුදුසු වෙනවා. දන් පැන් පුදලා මහත්ඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකයට උත්තරීතර වූ පින්කෙත වෙනවා, පින්කෙතක් වෙනවා කියලා සිහි කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට සිහි කරනකොට කලින් ඇති වුණ බයක් තියෙනවා නම්, තැති ගැනීමක් තියෙනවා නම්, ලොමු දැහැ ගැනීමක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා කියලා දේශනා කරනවා. ඒකට හේතුව විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තථාගතෝ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ රාගයෙන් තොර කෙනෙක්, ද්වේෂයෙන් තොර කෙනෙක්, මෝහයෙන් තොර කෙනෙක්, බිය නොවන කෙනෙක්, තැති නොගන්නා කෙනෙක්, කම්පා නොවන කෙනෙක්, පලා නොයන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. පින්වත් මහණෙනි, වනාන්තරයක හරි, රුක් සෙවණක හරි, පාළු තැනක හරි ඔබ ඉන්නකොට බුදු සමිඳුන්ව සිහි කරන්න. එතකොට ඔබට බියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ලෝකනායක වූ නරශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳුන්ව සිහි කරන්න බැරි වුණොත් මනාකොට දේශනා කරන ලද ඒ අමා නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මයේ සිහි කරන්න කියලා වදාළනවා. ඉතින් මනාකොට දේශනා කරන ලද ඒ අමා නිවනට පමුණුවන ධර්මයේ සිහි කරන්න බැරි වුණොත් උත්තරීතර පින්කෙත වන මාර්ගඵලලාභී ආර්ය මහා සංඝරත්නය සිහි කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ
දේශනා කරනවා බුදු සමිතුන්වත් සද්ධර්මයත් ශ්‍රාවක සංඝ පිරිසත් සිහි කරනකොට බයක්වත් තැති ගැනීමක්වත් ලොමු දැහැ ගැනීමක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කාරණේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ වික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටම මේ කාරණය වැදගත් වෙනවා. ඉතින් අපි කරන්න ඕන අපිට හිතේ බයක් ඇති වුණොත්, ඇති ගැනීමක් ඇති වුණොත් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කරගන්න කියනවා. ඒ භාගතුන් වහන්සේ රාග, ద్వේෂ, මෝහ දුරු කළා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා, උතුම් වූ විද්‍යාවන් ලබා ගත්තා, පාපී අකුසල ධර්මයන් දුරු කළා, සියලුම ලෝකයන් අවබෝධ කළා, දෙවි මිනිසුන් දමනය කළා, දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ සියලුම කෙලෙස් දුරු කරලා සියලුම සත්ත්ව භාවයන් ඉක්මවා ගියා, සියලු සම්බුද්ධ ගුණයන් දරා ගන්න සුදුසුයි කියලා ඒ භාගතුන් වහන්සේගේ ගුණ සිහි කරන්න කියලා දේශනා කරනවා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රී සද්ධර්මය සිහි කරගන්න කියලා. ඒ භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අකුසල් දුරු කරන්න මනාකොට දේශනා කරලා තියෙනවා. මේ මොහොතේදීම දකින්න පුළුවන්. හැම කාලෙම පවතිනවා. එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. තමන්ගේ නැනපමණින් අවබෝධ කරනවා කියලා ඒ ධර්මයේ ගුණ සිහි කරන්න කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ ශ්‍රාවක සංඝ රත්නය සිහි කරගන්න කියලා. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය රාග, ద్వේෂ, මෝහ දුරු කරනවා, සීල, සමාධි, ප්‍රඥා දියුණු කරනවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා, සතර බඹ විහරණයෙන් වාසය කරනවා කියලා ඒ ශ්‍රාවක සංඝ රත්නය ඒ ගුණ සිහි කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ භාගතුන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ සියල්ල දන්න, සියල්ල දකින උත්තමයන් වහන්සේ නමක්, මේ ලෝකයේ උතුම් උත්තමයන් වහන්සේ නමක්, පරම පිරිසිදු බවට පත් වුණු උත්තමයන් වහන්සේ නමක්, සියලු කෙලෙස් දුරු කරපු උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ භාගතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයත් ශ්‍රාවක සංඝ රත්නයත් සිහි කරනකොට ඒ තමන් තුළ යම් බයක් ඇති වෙනවා නම්, තැති ගැනීමක් ඇති වෙනවා නම් ඒක නැති වෙලා යනවා කියලා. ඉතින් අපි නිතරම භාගතුන් වහන්සේ ගැන සිහි කරන්න ඕනේ, භාගතුන් වහන්සේගේ ගුණ සිහි කරන්න ඕනේ. ඒ භාගතුන් වහන්සේ තුළ කිසිම අකුසලයක් හිතේ ඇති වෙන්නේ නැහැ. ඒ භාගතුන් වහන්සේ මනාකොට මේ ලෝකයෙන් නිදහස් වුණා. ඒ මනාකොට මේ ලෝකයෙන් නිදහස් වුණ මේ ලෝකයට යථාර්ථය දේශනා කළ, මේ ලෝකයේ පරම පිරිසිදු බවට පත් වුණ, මේ ලෝකයේ සත්‍ය දැකපු ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කරමින් තමයි අපි මේ හැම දිනම මේ සියලුම සම්බුද්ධ පූජාවන් පූජා කරගෙන පින් රැස් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ හැසිරලා සීල, සමාධි, ප්‍රඥා වඩලා මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න අප හැම දිනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.